අතර ඉන්නවා කෙනෙක් බැබලි එයා බැබලිනේ සසරේ පිණින් බුදු කෙනෙක්ගෙන් ධර්මයේ හන්ට සසරේ කරපු පින් බලයෙන් එයාගේ ශාරීරිය පැහැපත් වෙලා ඊළඟට තමන්ගේ තියෙන සකල සේසත දන් දීලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා වෙර වීරිය කරපු තපෝ ගුණ වඩපු දුතාංග රැකපු පින් බලයෙන් අර දෙවියන් අතර කෙනෙක් ඉන්නවා සමම්මලේ සුවඳින් බැබලි සුවඳ හමන දෙවි කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ අර සියලු දෙවියන් අබිඹවලා ඒ දෙවියා දැක්කා. භාග්‍යතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ඥාන ගුණයෙන් බලනකොට සෑම දෙවියෙක්ගෙම තියෙනවා අංකුරයක් ධර්මය අවබෝධ කරන්න. ඒ අතර බබලනවා සමන් දෙවියන්. බුදුරජාණන් වහන්සේ සමන් දෙවියන් මුල් කරගෙන ධර්මයේ දේශනා කළා. දිනුස අසිරිය බලන්න භාග්‍යතුන් වහන්සේ පළවෙනි වතාවට මේ ලංකා ධරණිතලයට වැඩම කරලා හෝරා කිහිපයක් ඇතුළත මේ ලංකාවේ වනයක් ගානට ගිරි දුර්ගයක් ගානට ඒ වගේම ආකාශයේ විමානයක් ගානට අරක්ගෙන හිටපු දෙවියන්ට ධර්මය අවබෝධ වෙනවා. ඒ ධර්මය අවබෝධ වුණ දෙවියන් අතරින් ප්‍රධානම කෙනා පින්වත් සුමන සමන් දෙවියන්. ඒ දෙවියන්ගේ ආනුභාවයක් තියෙනවා. දෙවියන්ගේ ජීවිතයේ ආනුභාවය වැඩි වෙච්ච ගමන් ඒ දෙවිය පිරිස අතර නිකම්ම ඉස්සරහට එනවා. ඔයා පොඩක් පස්සට යන්න පස්ස ඒව නැහැ. දිව්‍ය ලෝකේ ඒව නැහැ. තල්ලු කිරිලි නැහැ. ඇඟිල්ලෙන් ඇනිලි නැහැ. ඒ දෙවියා කෙලින්ම ඉස්සරහට එනවා. භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටුණා. ස්වාමීනි මම වැඩ වාසය කරන්නේ විමානයක. ස්වාමීනි මගේ විමානයේ තියෙන්නේ ආකාශය නෙවෙයි. ස්වාමීනි මේ ධරණී තලයේ යම් හිමයක් ඇද්ද? ඒ හිමේ තමයි මගේ විමානය කියලා. භාග්‍යතුන් වහන්සේ යම් දවසක මේ සුමන දිව්‍ය පුත්‍රයාටත් අනුකම්පා කරන්න ඕන. මේ සුමන දිව්‍ය පුත්‍රයාගේ විමානයේ සේවනය කරන්න ඕන කියලා හිතුනොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුමනගේ විමානේ ඔබ වහන්සේට විවෘත වෙලා තියෙන්නේ. ඔබ වහන්සේගේ පාරිශුද්ධ භවෙන් මාගේ විමානය පූජනීය කරන්න කියලා වැඳ වැටුණා. දැන් ආයේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර දිහා බලාගෙන ඉන්නකොට ඇයි අවෙච්ච ප්‍රසාදයටපත් වෙන කෙනෙන්නේ සසරේ පෙරම් පුරාගෙන ආපු ජීවිත අවබෝධය ලැබලා දුන්න කෙනානේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙන් බැබලි ඉන්න කෙනානේම. ඉතින් කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද වැඩම කළාට පස්සේ අපිට මහා කාංශයක් දැනේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අම්මා කෙනෙක් නැති තාත්තා කෙනෙක් නැති දරුවෙකුට හිතේ තියෙනවද යම් සාංකාවක්. භාග්‍යතුන් වහන්සේ අපිට එහෙම සාංකාවක් ඇති වෙයි. භාග්‍යතුන් වහන්සේ අපිට වඳින්න පුදන්න සත්කාර කරන්න භාග්‍යතුන් වහන්සේ අපිට යමක් මේ පිළිගන්නනුසේක්වා කියලා. එහෙමයි කේසදාස ලැබුණේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය තැන භාග්‍යතුන් වහන්සේගේ සිරිපා පහසින් ලංකා ධරණිතලයේ බුද්ධානුභාවයේ පැතිරිලා ගිය තැන තවත් කෙනෙකුගේ පා පහසින් අපවිත්‍ර වෙන්න දෙන්නේ නැහැ කියලා තමයි සුමන සමන් දෙවියෝ එතන කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කළ සෑය හැදුවේ. නැත්නම් විමානෙට වඩම්මන්න තිබ්බනේ. නේ? දැන් අපි නම් හිතන්නේ අපි ඉන්න තැනට ගන්න ඕන. එතකොට හිතන්න කොච්චර බුද්ධියක් කොච්චර පරාර්ථකාමීත්වයක් කොච්චර මේ උපේක්ෂාවක් සමන් දෙවියන් තුළ තියෙනවද? ලෝභ චෛතසිකයෙන් බැහැර වෙච්ච දෙයක්. ওই සමන් දෙවිය තේරුම් ගන්න ක්‍රමයක්. වැඩම කරනකොට ඒ අතරේ